welcome back to Hera's Diary. ඉතින් මේ vlog එක මම ඔයාලට මම වෙසක් නිවාඩුවට ගෙදර ගිය වෙලාවේ ගේන තමයි කළේ. ඒ වුණාට මම ආයේ ජෙෆ්නා ආවට පස්සේ මට voice over කරන්න time එකක් තිබ්බේ නැති නිසා තමයි ඔන්න පොඩ්ඩක් මේ vlog එක ඔයාලට පරක් වෙලා ගේන්න උනේ. කලින් දවසේ රෑ වෙනකම් මම වැඩ කරපු නිසා මට ස්ටඩි ටේබල් එක ක්ලීන් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද මම හොඳටම නිදිමතේ තමයි නිදාගත්තේ. ඒ හින්දා ඒකත් කරලා අපේ අම්මා මට පවරලා තියෙන ගෙදර වැඩ ටිකත් ඉවර කළා අද දවසේ පටන් ගමු. තව දවස් දෙක තුනකින් මම ආයෙමත් ජෙෆ්නා යන්න ඕනේ. ඒ නිසා එහෙ යන්න කලින් මට හදාගන්න තියෙන නෝට්ස් ටිකක් හදලා ඉවර කරන්න තමයි මම මුලින්ම හිතුවේ. Hi. Actually I don't know why but මට නිින්ද ගියා. මට දවල් නිින්ද ගියා. මට පැය 3-4කට වඩා නිින්ද ගියා. මම දැන් තමයි ඇහැරුනේ දැන් 5යි. ඇත්තටම මට නිදා ගන්න plan එකක් තිබ්බේ නැහැ. මම අද දවසම වැඩ කරන්න නේද? ඒ වුණාට පොඩ්ඩක් මට කම්මැලි හිතෙලා මම මල්ලිගේ කාමරේට ගියා. එයා හොඳට නිදාගෙන ඉන්නවා දැක්කම මටත් නිින්ද ගියා. මං හිතුවා මෙච්චර නිදාගනී කියලා. ඒ හින්දා දැන් හවස 5 වුණත් මම ආයෙ වැඩ කරන්න මේ දැන් වැඩ කරන්න පටන් ගන්න කියලා තමයි හැදුවේ because actually I have a presentation for my research proposal on 23rd of this month but I haven't done anything yet. So the thing is for some reason I have bad feeling about this presentation. That's not going to be fine. I am really nervous about that. I don't know why it's only 7 minutes. And also I'm not a person who is afraid of public speaking. I'm not. But something, I don't know. So I have to work on that. Because I'm planning to go back to Jaffna in this weekend. ඒ වගේම තමයි අපේ අම්මට කලින්ම order එක දුන්නා යත් එක තෝස් හදන්න එන්න කියලා අද රැට. මොකද අපේ අම්මගේ දන් හිස් රිදෙනවා පොඩ්ඩක් මේ දවස්වල. යාලටත් දැන් චුට්ටක් වයසයිනේ. ඒ හින්දා මම එයාට උදව් කරන්නත් යන්න ඕන නිසා මම හිතාගත්තා සාමාන්‍යයෙන් මම මෙයාලට වැඩ කරන්නේ යාලා දැන් හවස 5 4 6 ඒ අදලාම වැඩ කරන්නේ. ඒ වුණාට මම අද වැඩ කරනවා කියලා මම හිතුවා. So let's start. You give me butterflies when you smile and it feels so good. I just can't hide. I wanna hold your hand but I get too shy. Just me and you. What should I do?
I used to be so quiet, like a flower on your wall, and everything around you made me feel like I was small. But then you said my name, now it feels so strange. I've been waiting, oh so patient. Now the colors on my room are changing. Oh God, this feels amazing. Starting now with you, and I don't mind. You give me. ඔන්න බලන්න එක දවසට අපේ මල්ලි කරපු වැඩේ. ඒක කුඩුවෙන් භාගයක් පිච්චුවා. Oh shit. මම මේකත් අරගෙන එන්නේ ඉතින් ගෙදර යනකොට. මම දැන් නයිට් ස්කින් කෙයාර් රුටින් එක පෙන්නන්න තමයි හදන්නේ. දැන් වෙලාව 10:40 චුට්ටක් පරක්කු නැති පල්ලෙහා. ඇත්තට මේ දවස්වල මට මේ ඔයාලට පෙන්වන්න දෙයක් නැහැ. මොකද මගේ මේ ඔයාලට මතකද මම ඔයාලට පෙන්නුවා මම අර Beauty of Joseon brand එකෙන් ගත්ත සීරම් එක. niacinamide ඒකේ තියෙන්නේ ඒකේ නම glow serum මට මතක හැටියට ඒක ඉවර වුණා. ඒක ජැෆ්නා වල ඉතින් මම දාලා ආවේ. ඒ වගේම I am really sorry මට අමතකුණා මම කිව්වට ඔයාලා කීප දෙනෙක්ම ළඟදී අහලා තිබ්බා. එතකොට තමයි මට මතකුනේ ඒ මම යූස් කරන්න ගත්ත ඒ සීරම් එකේ අයි සීරම් එකේ මම ඔයාලට රිසල්ට් කිව්වේ නැහැ. මට අමතකුණා. හරිද? ඒක ඇත්තටම ඒ ග්ලෝ සීරම් එක ගැන කිව්වොත් මට දැන් පෙන්වන්න නැහැ. ඔයාලට මෙන්න මේ vlog එකේ ඇති මම දාලා මම ඔයාලට පෙන්නුව එකේ ඒක ඇත්තටම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මාරම හොඳයි. මොකද මගේ වගේ පිම්පල් එන්න බලන ඒක වගේම ඔයිලි තියෙන ඒ කියන්නේ තරම ඔයිලි වෙන ස්කින් එකක් නම් ගොඩාක් ඔයිල් කන්ට්‍රෝල් වෙනවා. ඔයිල් කන්ට්‍රෝල් වෙනවා, පිම්පල් කන්ට්‍රෝල් වෙනවා. ඒ වගේම niacinamide ඉන්න පොඩි ග්ලෝ එකක් එනවා. සුදු වෙනවා මේ හරිද? චූටි ග්ලෝ එකක්. මේ කියන්නේ අර පිච්චිච්ච ගතිය අඩු වෙනවා, රෙඩ්නස් වගේ ඒවට. ඒ මගේ වගේ ස්කින් එකක් නම් තියෙනවාට ඒ සීරම් එක ගොඩක් හොඳයි. Beauty of Joseon brand එකේ ග්ලෝ සීරම් එක. හරිද? පොඩේ සොරි මට මේ අමතකුණා මේක සයිඩ් ටේබල් එකේ තිබ්බේ. මේ තින්නේ අයි සීරම් එක. මේකත් Beauty of Joseon brand එකේම Beauty of Joseon එකේම තමයි මේකත්. තේරෙනවද? මේකත් මේ පේනන්න මම ගොඩක් අන්තිම චුට්ට යන්නේ. මේකත් හොඳයි. හැබැයි ඔයාලා මං කරපු ගොංගඩේ කරන්න එපා. හරිද? මට යූස් කරලා හුරු නැති හින්දා මම කලින් Forever brand එකක තමයි ලංකාවේ යූස් කරේ. ඒක ටිකක් හොඳයි ඇත්තටම. මම ඒ නිසා අර ඒකේ පුරුද්දට මේකෙන් ටිකක් තමයි අරන් ඇප්ලයි කරේ. ඒ වුණාට එහෙම ඇප්ලයි කරාම ලොකු ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඔයාලා අර TikTok වල තියෙනවා වගේ මේ චුටක් අතට දැනෙන්න අරගෙන මේ වගේ මේක ඇප්ලයි කරලා පොඩි ටැප් මේක චුට්ටක් මෙන්න මෙහෙම හොඳට තියෙන ඇප්ලයි කරලා පොඩි ටැප් එකක් දෙන්න. වැඩි වෙලා මෙහෙම ඇබ්සෝබ් වෙනකන් ඉන්න ඕන නැහැ. මෙහෙම පොඩි ටැප් එකක් දෙන්න ඕන. අර පොඩි චූටි ලයින් වගේ මෙන්න මේ යට හැදෙන්නේ මේ මේවට මොන හරි නම් තියෙනවා. හරිද? මම ඒව දන්නේ නැහැ කියන්න. අර නිකන් wrinkles කියනවා වගේ ඒවට තියෙනවා මොකක් හරි. කොහොම හරි අහන්නේ ඒවට මේ ඒ වගේව ගොඩාක් හරියනවා. හරිද? ඇස් මේ අපේ පැත්තේ බලු ටික ඉන්නව නේද? හැබැයි මම කියන්නේ මේක බෙස්ට් කියලා. හරිද? හැබැයි මීට වඩා ගොඩක් හොඳයි කියලා මගේ යාළුවෙක් කිව්වා. The Ordinary brand එකේ caffeine solution එක. ඒක ඔයාලා ගන්නවා නම් ගන්න අපරාධ හින්දා. හැබැයි අනිවාර්යෙන් Ordinary brand එකකින් ගන්නා නම් brand එකේ original එකක් හොයලා ගන්න. මොකද මමත් අහුණා ලංකාවේ ගොඩාක් pages වල මං හිතන්නේ pages owners ලවත් දන්නේ නැහැ මේ විකුණන ඒවා fake කියලා. ඒ වගේම තමයි හරිද? Korean skin care products ටිකක් තියෙනවා. මම කාලයක් තිස්සේ චුට්ට බලාගෙන ඉන්න. ඒ කියන්නේ මට මේක ගන්න ආසයි. මගේ මේ චුටි skin මගේ මේ skin එකේ තියෙන මේ චුටි පැල්ලම් ගොඩක් ඒවා තියෙනවා. මගේ ඉතුරු වෙච්ච ඒවට මම දැන් ගන්න ආසාවෙන් ඉන්නවා. මම කොහොම හරි ගන්න හිතාගෙන ඉන්නවා ටිකක් ගන්නම්. ඒ වුණාට මේ මට ආසයි ඇත්තටම. මොකද බොරුවට වීදම් කරනවට වඩා ගණන් වුණත් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් අරගෙන හොඳ දෙයක් යූස් කරන එක හොඳයිනේ. ඒ හින්දා මම ඉතින් හිතාගෙන ඉන්නේ යාගේ ඇඩ්වාන්ස් මට ග්ලෝ ස්කින් එකක් හම්බ වෙයි කියලා. අපි බලමු හරිද? මම අනිවාර්යෙන් ගත්තාම ගත්තොත් දැන් මම ගන්නවා කොහොම හරි. අරගෙන මම ඔයාලව අප්ඩේට් කරන්නම් ඒවා. අතරම කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන කියනවනම්
තෝරගන්න බෑ. එච්චර ගොඩක් තියෙනවා බ්‍රෑන්ඩ්ස් ගොඩකින් හොඳයි අනිත් එක හැම එකම. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ වගේම තමයි ඔයාලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මේ මගේ අත පිච්චිච්ච එක දැන් කොහොමද කියලා. ඒක බැලම් චුට්ට තියෙන තමයි. හැබැයි මගේ අලික ඔලිව් ඔයිල් ගන්න කියලා මම දැන් ඒක ගානවා. මං හිතන්නේ ඒක ටික ටික අඩුවේ. හරිද? thank you. අපි රිසර්ච් එක හදනකොට රිසර්ච් ප්‍රොපෝසල් ප්‍රසන්ටේෂන් එකට අපේ තියෙනවා ලිටරේචර් රිවිව් කියලා පාර්ට් එකක්. ඉතින් මේකට කරන්න ඕනේ මොකද්ද දන්නවද? අපේ මේ ටොපික් එකට කලින් කරලා තියෙන රිසර්ච් මොනවද, ආටිකල්ස් මොනවද, ස්ටඩීස් මොනවද, මේ දේවල් ගොඩාක් හොයලා එයාලා කරලා තියෙන දේවල් මොනවද කියලා අපි කියවලා බලලා ඒවැය තියෙන අඩුපාඩු හොයාගන්න. ඒ වගේම අපේ රිසර්ච් එක එයාලගේ ස්ටඩීස් වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි පෙන්වන්න ඕනේ. ඉතින් මේකට ගොඩාක් කියවන්න ඕනේ. ඉතින් මම දැන් හවසත් කියවුවා. ඒත් මට ඉතුරුලා තියෙනවා තව ආටිකල්ස් කිහිපයක්. මම දැන් මේ ඊළඟට කරන්න හදන්නේත් ඒ ඉතුරුලා තියෙන ටික කියවන්න. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මගේ අද ස්ටඩි ඩේ එක ඉවර වුණේ. ඊළඟට මම ඔයාලට පොරොන්දු වුණා වගේ ඔයාලට මම ගේන්න ඉන්නේ අපේ අවාරේ යාල් නීති උදානය. ඉතින් ඒක පොඩි බ්ලොග් එකක් අපේ ඩාන්සින් අයිටම් එකත් එක්ක පුළුවන් තරම් මම දාන්න try කරන්නම් කොපිරයිට් ස්ට්‍රයික් එකක් එන්නේ නැති විදිහට. ඉතින් ඒ බ්ලොග් එක මම ඔයාලට මේ වැඩ අස්සේ කොහොම හරි ඉක්මනට එඩිට් කරලා ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්. ඉතින් එතකම් මගේ YouTube channel එක subscribe කරලා ලස්සන comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. So see you in the next vlog. Bye bye.